රයිට් සුබ දවසක් හැමෝටම අපි පටන් ගමු සෙෂන් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හැම සතියකම අපි මේ වගේ සෙෂන් එකක් ඔයගොල්ලන්ට අරගෙන එනවා නැත්නම් මේ වගේ ඔයගොල්ලන්ට කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔයගොල්ලෝ විශේෂයෙන්ම හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කොටස ඇතුලේ වැඩ කරන බලාපොරොත්තුෙන් ඉන්න අය එහෙම නැත්නම් ට්‍රේනීස්ලා වෙනුවෙන් විශේෂයෙන් අපි හැම සතියකම කරගෙන එන ප්‍රෝග්‍රෑම්ස් වල තවත් එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ අද අපි කතා කරන්නේ The Art of Personalized Service සම්බන්ධයෙන්. එහෙම නැත්නම් personalized service එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන මූලික කොටස් කීපයක් ගැන තමයි අද කතා කරන්නේ. ලොකු මාතෘකාවක් අපිට එක දවසෙන් කතා කරන්න කෙනෙක් කතා කරලා ඉවර කරන්න බෑ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕන මූලික කොටස් කීපයක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න හදන්නේ. ඉතින් අපේ මේ වැඩසටහන ගත්තට පස්සේ එහෙම නැත්නම් මේ අපි මේ කරගෙන යන මේ වීඩියෝ සීරීස් එක ගත්තට පස්සේ මේකේ තවත් වීඩියෝස් ගොඩක් මේ වෙද්දි ගොඩක් මේ කීපයක් මේ වෙද්දි YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා අපේ YouTube channel එක ඇතුලේ. ඉතින් ඒවත් විද්ද තියෙනවාට ගිහිල්ලා බලන්න. විශේෂයෙන්ම ජොබ් එකකට සම්බන්ධ වුණාන් පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගොල්ලෝගේ රෙස්පොන්සිබිලිටීස් ඒ වගේම තමයි ජොබ් ඉන්ටර්විව් එකක් ෆේස් කරන්නේ කොහොමද ඊළඟට කොහොමද විශේෂයෙන්ම හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ ඔයගොල්ලෝ දැනගන්න ඕන මූලික දේවල් හදාරන්න පටන් ගන්න කොහොමද ඉතින් වීඩියෝ කීපයක් ඇති ඒකත් බලන්න සහ අපි තව ඉස්සරහටත් සතියකට එක ගානේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා මේ වගේ ප්‍රධාන මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන මූලික කොටස් වල ඉඳලා ඇඩ්වාන්ස් කොටස් දක්වා අපිට විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී කොහොමද මේ දේවල් තියෙන්නේ කියන දේ සම්බන්ධයෙන් තමයි අපි වැඩිපුර මේ කොටස් වලදී කතා කරන්නේ. ඉතින් ඊට අමතරව තව ඉස්සරහට ඕගොල්ලන්ට කතා කරන්න අවශ්‍ය වෙන කාරණා එහෙම නැත්නම් කතා කරන්න ඕගොල්ලෝ දැනගන්න අවශ්‍ය වෙන මාතෘකා සම්බන්ධයෙන්ුත් අපිට කියලා තියන්න. ඒ වගේම තමයි මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා අනිත් අය දැනුවත් කරන්න. ඉතින් මේ හැම දෙයක්ම නොමිලේ ඕගොල්ලන්ට ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අපේ ඔය සමාජ මේ මොනවද මාධ්‍ය ආශ්‍රයෙන් අපි කරන හැම වැඩසටහනක්ම නොමිලේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඉගෙන ගන්න කෙනෙකුට ඉතාම වැදගත් විදිහට තමයි මේ හැම දෙයක්ම කතා කරගෙන යන්නේ. මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙකුට අවශ්‍ය දැනුම ඕගොල්ලන්ට ලබා දෙන වැඩපිළිවෙලක් තමයි SL Bartenders Academy අපේ ආයතනයේ මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්නේ. ඊට අමතරව අපේ ට්‍රේනින් සෙෂන්ස් උනතරම් තියෙනවා. ඒ වගේම අපේ කන්සල්ටින් වැඩ විශේෂයෙන්ම රෙස්ටොරන්ට්ස් බාර්ස් වල තියෙන කන්සල්ටේෂන්ස් එතකොට මයිනර් හොටෙල්ස් වල තියෙන අපේ කන්සල්ටේෂන්ස් ඒ වගේම අපේ බාර්ටෙන්ඩින් බැරිස්ටා සම්බන්ධයෙන් අපේ කෝස් එක ඉතින් මේ හැම දෙයක්ම ඕගොල්ලෝ වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝට කියන්න පුළුවන් දන්න අයට ඉගෙන ගන්න අයට මොකද ඉගෙන ගන්න කැමති අයට විශේෂයෙන්ම බිගිනර්ස්ලට ට්‍රේනීස්ලට ඉගෙන ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් අපේ SL Bartenders Academy අපේ ආයතනය හරහා හදලා තියෙනවා. ඉතින් බගෙනම චාමර කොඩිතුවක්කු ඔගුලු සමට දන්න ඇති දන්න ඇතු ඇති මම SL Bartenders Academy එකේ ෆවුන්ඩර් විදිහට කටයුතු කරනවා සහ මේන් ලෙක්චරර් විදිහට කටයුතු කරනවා. ඉතින් අපි ගැන ගොඩක් විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ආයතනයක් විදිහට දැන් අවුරුදු කීපයක් මේ ගමන සාර්ථකව එනවා. ඉතින් ගොඩක් අය අපෙන් ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව ගොඩක් ජොබ්ස් හොයාගෙන තියෙනවා සහ ගොඩක් නෙට්වර්ක් එකක් හදාගෙන තියෙනවා. ගොඩක් අය ඉතින් ඒකට ආයතනයක් විදිහට සහ පෞද්ගලිකව මම ඉතාම සන්තෝෂෙන් තමයි මේ සෙෂන්ස් ඔයගොල්ලෝ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් සෙෂන් එක අතරතුරත් අහන්න පුළුවන්. ඊට අමතරව සෙෂන් එකේ පස්සේ උනත් අපි ඔයගොල්ලන්ට අපේ contact numbers හැම දෙයක්ම ලබා දෙනවා. ඕනම ගැටලුවක් සෙෂන් එක කියන්නේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේදී ඔයගොල්ලන්ට පැන නගින ඕනම ගැටලුවකට විසඳුම් ලබා දීමට අපි සූදානම් විශේෂයෙන්ම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් බෑග්ග්‍රවුන්ඩ් එකක වැඩ කරන අයට. අපි මොකද ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් තමයි කතා කරන්නේ. හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ විවිධ ජොබ්ස් තියෙනවා විවිධ පැතිකඩ යන තියෙනවා. නමුත් අපි ආවරණය කරන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කියන කොටස. එහෙම නැත්නම් වේටර් වේට්‍රස් බාර්ටෙන්ඩර් බැරිස්ටා සොමීලිය ඔන්න වගේ කොටස් ට්‍රේනී සිට ඇසෝසියේට් ලෙවල් එක දක්වා අවශ්‍ය ජොබ්ස් වලට අදාළ වෙන මොනවා හරි ගැටලුකාරී තත්ත්ව ඔයගොල්ලන්ට හිතන්න ඔයගොල්ලෝ ජොබ් එක ඇතුලේ වෙන ගැටලුවක් වෙන්න පුළුවන්
මොනවා හරි නැත්නම් දැනගන්න ඕන දෙයක් වෙන්න පුළුවන් right ආයතන ඇතුළේ වෙන මොනවා හරි ඔයගොල්ලන්ට චැලෙන්ජින් මොමන්ට් එකක් වෙන්න පුළුවන් right ඔන්න වගේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට අපිත් එක්ක කතා කරලා විසඳ ගන්න සම්බන්ධ වෙලා ඉගෙන ගන්න හැකියාව තියෙනවා ඉතින් ඒක තමයි අපේ ආයතනයේ තියෙන විශේෂත්වය right ඕනම වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා හරි ඉතින් වැඩි කතා නැතුව අපි සෙෂන් එකට යමු අද මාතෘකාව එහෙම නැත්නම් අපි අද කතා කරන්නේ art of personalized service එක සම්බන්ධයෙන්. I think වැදගත් මාතෘකාවක් ඉතාම විශේෂ මාතෘකාවක් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී ඕගොල්ලෝ විශේෂයෙන් වැඩ කරන් පටන් ගන්නකොට ට්‍රේනි කෙනෙක් විදිහට වෙන්න පුළුවන්, බිගිනර් කෙනෙක් නැත්නම් ඉන්ටර්න් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ඇසෝසියේට් කෙනෙක් විදිහට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය ඕනම අවස්ථාවකදී ඔයාලට තාම වැඩි වශයෙන් පරිශීලනය කරන්න වෙන වැඩි වශයෙන් අවශ්‍ය වෙන කස්ටමර් සැටිස්ෆැක්ෂන් එකට ඉතාමත් ඵලදායී විදියට අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ටැක්ටික් එකක් එහෙම නැත්නම් ප්‍රධාන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ නැත්නම් පර්සනලයිස් සර්විස් කියලා අපි කියනවා මේක කොහොමද ඉන්ඩස්ට්‍රි එකට වැදගත් වෙන්නේ සහ මේකත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ මේකේ තියෙන මූලික හරයන් මොනවද ඉතින් ඔන්න වගේ මූලික ටෙක්නික්ස් මොනවද සහ පර්සනලයිස් සර්විස් එක කොහොමද අපි ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වලට ඇප්ලයි කරන්නේ කියන දේවල් නිදසුන් එක්කම පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මේ සෙෂන් එකේදී ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. right මම හිතනවා සම්බන්ධ වෙලා ඇත්තේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සම්බන්ධයෙන් වැඩ කරන අය. අනිත් පැත්තේ ඉන්නවනම් ගැටලුවක් කිසිම ගැටලුවක් නැහැ. අපි කතා කරන්නේ හැබැයි උදාහරණ සහිතව අපි කතා කරන ගොඩක් වෙලාවට ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් බෑග්ග්‍රවුන්ඩ් එක ආශ්‍රයෙන් තමයි කතා කරන්නේ. මොකද ඒ සම්බන්ධයෙන් තමයි අපි සේවාවන් සපයන්නේ. එතකොට මූලික වශයෙන්ම මේ සෙෂන් එකේ අපි ගත්තොත් ඔබ්ජෙක්ටිව්ස් විදියට අපි කතා කරන පර්සනලයිස් සර්විස් එකක් මොකක්ද? ඇත්තට මේකේ හරි තේරුම මොකක්ද? සහ ප්‍රැක්ටිකලි අපි මේ දේවල් කොහොමද ටෙක්නික්ස් පාවිච්චි කරලා කස්ටමර් කෙනෙක්ට කනෙක්ට් කරන්නේ එහෙම නැත්නම් සම්බන්ධ කරන්නේ ඊට අමතරව පර්සනලයිස් සර්විස් එක කොහොමද ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක ඇතුළට එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ එදිනෙදා කටයුතු වලට මේ පර්සනලයිස් සර්විස් එක කොහොමද ඇප්ලයි කරන්නේ ඔන්න ඔය කොටස් කාරණා තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ සෙෂන් එකේදී බලන්නේ ලොකුවට දිග සෙෂන් එකක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් අපි මේ සෙෂන් එක කරගෙන යමු. මොකද අපිට එකපාරට මේ වගේ ලොකු මාතෘකාවක් කතා කරන්න බෑ. හැබැයි අපි වැඩිපුර මේවා කතා කරන්නේ ට්‍රේනීස්ලා ඒ වගේම තමයි බිගිනර්ස්ලා ඇසෝසියේට්ලා ටාගට්ස් කරලා තමයි මේවා කතා කරන්නේ. රයිට්? ඔයා සමහරට හයර් ලෙවල් එකක වැඩ කරන කෙනෙක් නම් රයිට් මේ සමහර කාරණා ඔයගොල්ලෝට මූලික කාරණා වෙන්න පුළුවන්. හැබැයි තාමත් ඔයගොල්ලන්ට පරිශීලනය කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හැබැයි ට්‍රේනි කෙනෙක් නම් එහෙම නැත්නම් පටන් ගත්ත කෙනෙක් නම් රයිට් ඇසෝසියේට් කෙනෙක් නම් ඇසිස්ටන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කාරණා සම්බන්ධයෙන් අවබෝධය අවධානය යොමු කරන්න. ඊටාම වැදගත් විදියට ඔයගොල්ලෝගේ කැරියර් එක ටර්න් රවුන්ඩ් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රධාන ටෙක්නික්ස් භාවිතා කිරීමෙන් ඔයගොල්ලෝ වැඩ කරද්දී මේ වගේ ටෙක්නික්ස් භාවිතා කිරීමෙන් මේක ඊටාම හොඳ කැරියර් ඩෙවලොප්මන්ට් ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. right මුලින්ම බලමු මොකක්ද පර්සනලයිස් සර්විස් එකක් කියලා කියන්නේ පර්සනලයිස් සර්විස් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මුලින් බලමු සාමාන්‍යයෙන් අපි සර්විස් එකක් ගත්තට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා මූලික වශයෙන්ම සේවාවක් කියන දේ එහෙම නැත්නම් සර්විස් එකක් ඇතුලේ සේවාව සපයන්නෙක් ඉන්නවා සේවාව ලබන්නෙක් ඉන්නවනේ ඒ වගේ අපිට හඳුනා ගන්න පුළුවන් මූලික වශයෙන්ම සේවාවක් කියන එක. එතකොට සේවාවක් ඒ කියන්නේ අපි කියනවා සර්විස් එකක් සහ ඇටෙන්ටිව් සර්විස් කියලානේ. සර්විස් එකක් සර්විස් and attentive service නේ. an attentive service සේවාවක් මොනවා හරි කාර්යයක් ඉටු වෙනවා යම් කිසි දෙපාර්ශ්වයක් ඇතුළේ එක්කෙනෙක් සේවාව සපයන කෙනෙක් සේවාව ලබනවා. attentive service කියනකොට ඒකට නිසි වෙලාවක් නිසි කාලයක් එහෙම නැත්නම් නිසි බරක් තියෙනවා attentive service කියනකොට කියන්නේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය සේවාව ලැබෙන එක තමයි අපි attentive service කියලා කියන්නේ. එතකොට එතනත් එහා පැත්තට ගිහිල්ලා ඒක personalize කරන එක. එහෙම නැත්නම් personalized service is more than meeting standards. අපි සර්විස් එකක් ඇතුළේ standards තියෙනවා. එහෙම නැත්නම් අපි හොටෙල් එකක් ඇතුළේ වැඩ කරද්දී උනත් බාර් එකක් ඇතුළේ වැඩ කරද්දී උනත් රෙස්ටොරන්ට් එකක් ඇතුළේ වැඩ කරද්දී උනත් ඕනම සේවාවක් ඇතුළේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා නේ.
බෙවරේජ් එකක් සර්ව් කරද්දී එහෙම නැත්නම් බෙවරේජ් සර්විස් එක ඇතුළට අපිට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ෆුඩ් එකක් සර්ව් කරද්දී ෆුඩ් සර්විස් එක ඇතුළේ අපිට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. රයිට් ටේබල් එකක් ක්ලියර් කරද්දී අපිට ටේබල් ක්ලියරන්ස් වල ස්ටෑන්ඩඩ් එකක් තියෙනවානේ. වයින් එකක් සර්ව් කරද්දී වයින් එක ඇතුළේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. රයිට් සර්විස් එක ඇතුළේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. හැබැයි පර්සනලයිස් සර්විස් එකක් කියලා කියන්නේ more than a standards. Standards එක්කම ඊටත් එහා පැත්තට කොහොමද කටයුතු කරන්නේ? ඊටත් එහා පැත්තට කොහොමද කස්ටමර්ට පර්සනලයිස් ටච් එකක් දෙන්නේ නේ? පර්සනලයිස් එහෙම නැත්නම් පෞද්ගලිකව අපි ස්ටෑන්ඩඩ්ස් වලින් එහා ගිහිල්ලා පෞද්ගලිකව කස්ටමර් කෙනෙකුට එයාටම අනන්‍ය වූ සේවාවක් සපයන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී අපි පැහැදිලි කරගන්න ඕන. ඉතින් මෙතෙන්ට යන්න නම් අර හැබැයි ඔයා හොටෙල් එකක වැඩ කරන කෙනෙක් නම් දන්න බාහික වැඩ කරන කෙනෙක් නම් රෙස්ටොරන්ට් එකක වැඩ කරන කෙනෙක් නම් මෙතෙන්ට යන්න කලින් මුලින්ම ස්ටෑන්ඩඩ්ස් කියන දේවල් ෆලෝ කරන්න අනිවාර්යෙන් රයිට්. ඔයා හොටෙල් එකේ තියෙන එහෙම නැත්නම් ඔයාගේ සර්විස් එකට අදාළ වෙන ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන ගමන් පර්සනලයිස් සර්විස් එක ගැන අයිඩියා එකක් ඔයාට ලැබෙන්න ඕන. හරි. එතකොට personalized service is a more than meeting standards. It's about recognizing each case as an individuals. අපි කියනවා ගෙස් කෙනෙක් තනි තනියම අපි ගෙස් කෙනෙක්ව කෙයා කරනවා හඳුන ගන්නවා තනි තනියම ගෙස් කෙනෙක්ව අපි කියන්නේ සැටිස්ෆයි කරනවා කියන වගේ අදහසක් මෙතන ගැබ් වෙලා තියෙනවා පර්සනලයිසේෂන් කියද්දී නැත්නම් අපි කස්ටමර්ට පර්සනලයිස් එක්ස්පීරියන්ස් එකක් දෙද්දී අපි තනි තනි ගෙස්ගේ කාරණා ඇනලයිස් කරගන්න එක සායාගේ ඕනෑ එහෙම නැත්නම් යා කැමති දේවල් අකමැති දේවල් සායා සේවාව ලැබෙන්න ඕන විදිය ගැන හිතන පතන විදිය ඉතින් ඔය වගේ ගොඩක් කාරණා එක්ක සම්බන්ධයි මේ පර්සනලයිස් සර්විස් කියන එක. ඉතින් මේ හැම කාරණාවක්ම රැඳී තියෙන්නේ එහෙම නැත්නම් මේ හැම කාරණාවක්ම රැඳී තියෙනවා සහ කස්ටමර් අතර තියෙන මේ ස්ටෑන්ඩඩ්ස් වලින් පස්සේ එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ්ස් ටික හරියට ෆලෝ කරන්න අනිවාර්යෙන් මුලින්ම එතනින් පස්සේ ඔයා මේක පර්සනලයිස් කරන විදිහ එහෙම නැත්නම් එතනින් එහා පැත්තට කස්ටමර් ඉන්ඩිවිජුවල් කෙනෙක් විදියට තනි තනිව කස්ටමර්ස්ලාට එහෙම නැත්නම් එයාට ගැළපෙන විදියට එයාගේ සිටුේෂන් එක අනුව එයාගේ කැමැත්ත අනුව රුචි අරුචි අනුව මේ දේවල් කස්ටමර්ට ඩෙලිවර් කරන එක තමයි ප්‍රධාන වශයෙන් මේකේ මූලික අපි කියන්නේ ඩෙෆිනිෂන් එක වෙන්නේ. එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකේ මූලික අරමුණ මූලික පැහැදිලි කිරීම වෙන්නේ. ඊට පස්සේ මේ ඉමෝෂනල් එක්ස්පීරියන්ස් කියන එක එහෙම නැත්නම් සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට සර්විස් එකක් ස්ටෑන්ඩඩ් එකක් ඇතුලේ හම්බුනන් පස්සේ තෘප්තියක් හම්බ වෙනවා. නැත්නම් සැටිස්ෆැක්ෂන් එක හම්බ වෙනවා කියලා අපි කියනවා. එතකොට පර්සනලයිස් සර්විස් එකක් හම්බුනන් පස්සේ සාමාන්‍ය ඉමෝෂනල් එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් එයාට ඒකේ අර මොනවා හරි සර්විස් එකක් ලැබුණා කියන තෘප්තියට වඩා හැඟීමක් ඇති වෙන දෙයක් විදිහට හඳුන ගන්න පුළුවන් පර්සනලයිස් එක්ස්පීරියන්ස් එකක්. එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකක් දුන්නොත් ඉමෝෂනල් එක්ස්පීරියන්ස් එකක් පවා කස්ටමර්ට අපි ඉන්ක්ලූඩ් කරනවා වගේ අදහසක් මේකේ තියෙනවා. රයිට් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ ඔයා ගැනම කල්පනා කරන්න ඔයාට සර්විස් එකක් හම්බුන වෙලාවක් සහ ඔයාගේ මොනවා හරි විශේෂ කැමැත්තක් එක්ක ඔයාට සර්විස් එකක් හම්බෙච්ච වෙලාවක් එහෙම නැත්නම් ඔයාගේ විශේෂ කැමැත්තක් නිසා ඔයාට එක්ස්ට්‍රා හොඳ සේවාවක් ලැබිච්ච අවස්ථාවක් වගේ දෙයක් කල්පනා කරන්න. එතකොට ඔයාට ඇත්තම දැනෙන්නේ සැටිස්ෆැක්ෂන් එකකට වඩා සැටිස්ෆැක්ෂන් එකෙන් එහාට ගියපු ඉමෝෂනල් එක්ස්පීරියන්ස් එකක් ඔයාට හම්බ වෙයි. රයිට්. එතරත් සරල උදාහරණයක් දීලා තියෙනවා imagine a guest who always order a black coffee. මේ සරලම උදාහරණයක්. black coffee එකක් කිස් කෙනෙක් හැමතිස්සෙම ඕඩර් කරනවා. ඔයා දන්නවා නම් ඒ guest අනිවාර්යෙන් ඕඩර් කරන්නේ black coffee එකක් නම් second visit එකේදී අපි සාමාන්‍යයෙන් එයාට ඒක suggest කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ඒක අපි මේ බලන්න good morning Mr. David good morning Mr. David your usual black coffee would you like to have it? Would you like to have your usual black coffee නේ? එහෙම අහන්න පුළුවන් අපිට. ඔයාගේ usual black coffee එක ඔයා ගන්න කැමතිද නේ? එතනින් ඒ ස්ටෑන්ඩඩ්ස් ඇතුලේ අපි order taking කියන ස්ටෑන්ඩඩ් එක order එකක් ගන්නවා කියන ස්ටෑන්ඩඩ් එකනේ. ඒක ඇතුලෙන් එහා ගිහිල්ලා personalized experience එකක් මත personalized සර්විස් එකක් අපි යට ලබා දෙන අවස්ථාවක්. right? එකකින් එයාට හම්බ වෙන්නේ ඇත්තටම තෘප්තියට එහා ගිහිල්ලානේ emotional experience එකක් යට දෙනවා. මොකද ඔයා එයාගේ නමින් කතා කරනවා සහ එයාගේ රුචිය දැනගෙන ඒකට අදාළ වෙන අපි කියන්නේ එයාගේ කැමැත්තට අදාළ වෙන දේ ඔයා කලින්ම සජෙස්ට් කරනවානේ. කලින්ම ඔයා කියනවා එයා ඉල්ලන්නත් කලින්. මේ සරල උදාහරණයක්. අපි personalized experience එකේ මම personalized service කියන එක හඳුනගන්නේ ඔන්න මේ විදිහට standards වලට එහා ගිහින් එහෙම නැත්නම් standards වලින්
පරිබාහිර එතන ස්ටෑන්ඩඩ්ස් ඇතුලේ අපි ලබා දෙන සර්විස් එකට එහා ගියපු පර්සනලයිස් ඉමෝෂනල් එක්ස්පීරියන්ස් එකක් තමයි අපි පර්සනලයිස් සර්විස් එකක් කියලා කියන්නේ. රයිට්. අපි ගත්තොත් ස්ටෑන්ඩඩ්ස් සහ පර්සනලයිස් සර්විස් එක ඇතුලේ තියෙන ඒ කියන්නේ සම්බන්ධය ගැන පොඩ්ඩක් බලමු. මොකද්ද ස්ටෑන්ඩඩ් සහ පර්සනලයිස් සර්විස් එක අතර තියෙන සම්බන්ධය? ස්ටෑන්ඩඩ්ස් ක්‍රියේට්ස් කන්සිස්ටන්සි කියලා කියනවා. ස්ටෑන්ඩඩ්ස් වගේ දේවල් එහෙම නැත්නම් අපි කියන්නේ ප්‍රමිතීන් අපි ආහාරයක් සකසන ප්‍රමිතියක වෙන්න පුළුවන්. කොක්ටේල් එකක් හදන රෙසිපි එක වෙන්න පුළුවන්. රයිට්. එහෙම නැත්නම් කොක්ටේල් එකක් කස්ටමර්ට සර්ව් කරන විදිය වෙන්න පුළුවන්. රයිට්. ආහාරයක් සර්ව් කරන විදිය වෙන්න පුළුවන්. රයිට්. සර්විස් ටයිප් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාරය පිළිගන්නවන පිඟාන වෙන්න පුළුවන්. කොක්ටේල් එකක් එහෙම නැත්නම් ඩ්‍රින්ක් එකක් හදන ග්ලාස් එක වෙන්න පුළුවන්. රයිට්. ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ්ස් ක්‍රියේට් කරන්නේ කන්සිස්ටන්සි එකක්. එහෙම නැත්නම් අපි කියනවා එක සමාන අත්දැකීමක්. එක වගේම තමයි. මොහිටෝ එකක් සර්ව් කරනවා නම් ලංකාවේ වුණත් ඉන්දියාවේ වුණත් ඇමරිකාවේ වුණත් ගොඩක් අවස්ථාවල එකම විදියටනේ ස්ටෑන්ඩඩ් එකක් හදලා තිනවා මොහිටෝ එකේ රෙසිපි එකේ. එතකොට ඒක සර්ව් කරද්දී කන්සිස්ටන්සි එකක් එන්නේ. නැත්තම් එක සමානව තමයි ගොඩක් වෙලාවට කන්සිස්ටන්සි කියලා අපි කියනවා. ඒක සමානව දැන් අපි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලකුණු රැස් කරනකොට අපි කියනවා එයාගේ කන්සිස්ටන්සි එකක් තියෙනවානේ. එයා මේ මාක්ස් ගන්න කියලා ලකුණු රැස් කිරීමේ කන්සිස්ටන්සි එකක් තියෙනවා. බෝල කෙනෙක් විකට්ස් දිගටම ගන්නවා නම් එයා කන්සිස්ටන්සි එකක් එයාගේ තියෙනවානේ. අන්න ඒ වගේ තමයි ස්ටෑන්ඩඩ්ස් වගේ දේවල් ක්‍රියේට් කරන්නේ කන්සිස්ටන්සි එකක්. පර්සනලයිසේෂන් එක තමයි මේ පර්සනලයිසේෂන් කියන එක. පර්සනලයිස් සර්විස් එක කියන එක ක්‍රියේට් කරන්නේ ලෝයල්ටි එක. රයිට් අපි කියනවා ලෝයල්ටි. ලෝයල් කස්ටමර් බේස් එකක් හදනවා අපිට රිපීටර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා අපිත් එක්ක ගොඩාක් හොඳ බොන්ඩ් එකකින් වැඩ කරන හොඳ බැඳීමකින් වැඩ කරන කස්ටමර් කෙනෙක්ව නිර්මාණය කරනවා පර්සනලයිසේෂන් කියන එක. රයිට්. ස්ටෑන්ඩඩ්ස් වලින් නිර්මාණය කරන්නේ කන්සිස්ටන්සි කියන එක. පර්සනලයිස් සර්විස් එක නිර්මාණය කරන්නේ ලෝයල්ටි එමෙතන ලෝයල් කස්ටමර් කෙනෙක්. රයිට්. නොක ඉතාම වැදගත් ස්ටෑන්ඩඩ් සහ පර්සනලයිස් සර්විස් එක සම්බන්ධයෙන් අපි හදාරනකොට මෙන්න මේ කොටස ගැන පොඩ්ඩක් මතක තියාගන්න. මේක ඔයගොල්ලෝ ට්‍රේඩ් ලෙවල් එකේ දුනත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ඇත්තටම මේක ස්ටෑන්ඩඩ්ස් වල එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ්ස් ඇතුලේ කන්සිස්ටන්සි එකක් හැදෙනවා. ඒ වගේම පර්සනලයිසේෂන් එක ඇතුලේ හැදෙන්නේ ලෝයල්ටි එක. රයිට්. ඒක ඉතාම වැදගත්. රයිට්. right. එතකොට මේ හැබැයි මේ දෙක වෙන වෙනම යන්න බෑ. දෙක එකට තමයි යන්න ඕන. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මෙතන කියන්නේ integrate service culture balances both. සාමාන්‍ය ඕනම හොඳ සර්විස් එකක් ඇතුළේ මේ දෙකම බැලන්ස් කරන්න ඕන. ස්ටෑන්ඩඩ්ස් ඇතුළේම තමයි personalized service එක තියෙන්න ඕන. දැන් හිතන්න ඔයා ගෙස් කෙනෙකුට හොඳ personalized service එකක් දෙනවා. එහෙම නැත්නම් ගෙස් කෙනෙක්ට අර අපි කියන්නේ මැස් එක්කවත් වහන්න දෙන්නේ නැහැ. හැබැයි ඔය ස්ටෑන්ඩඩ් ෆලෝ කරන්න. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ. ස්ටෑන්ඩඩ්ස් ඇතුළේ ඔයා මේ කොක්ටේල් එක අතේ ගිහින් දෙනවා. බෙවරේජ් එකක් පාවිච්චි කරන්නේ නැතුව කොක්ටේල් එක අතේ ගිහින් දෙනවා ගෙස්ට. හැබැයි හොඳ පර්සනලයිස් සර්විස් එකකුත් දෙනවා. එහෙම වෙන්නත් බෑ. රයිට්? එහෙම වෙන්න බෑනේ. ස්ටෑන්ඩඩ් සහ පර්සනලයිස් එක කියන්නේ පර්සනලයිසේෂන් ස්ටෑන්ඩඩ්ස් මේ දෙකම බැලන්ස් කරලා තමයි වැඩේ කරන්න ඕන. මේක එකකින් දෙකක් අමතක කරන්න එපා. රයිට්. ඊට පස්සේ පොඩි එක්සැම්පල් එකක් දීලා තියෙනවා. at a fine dining restaurant all guests receive a welcome drink. ඒක ස්ටෑන්ඩඩ් එකක් නේ. ෆයින් ඩයිනින් රෙස්ටොරන්ට් එක නැත්නම් අපි කියන හොටෙල් එකකට ගෙස් කෙනෙක් කෙනෙකුට එයාට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවනේ. ඒක ස්ටෑන්ඩඩ් එකක්. එහෙම නැත්නම් හොටෙල් එකක නම් රෙස්ටොරන්ට් එක හිතන්න ෆයින් ඩයිනින් රෙස්ටොරන්ට් එක එයාට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා කියලා ස්ටෑන්ඩඩ් එකක් විදිහට. But if retaining guest but if a returning guest doesn't drink alcohol and server greets them with a refreshing mocktail indeed, right? Instead අපි කියනවා රිෆ්‍රෙෂින් කොක්ටේල් එකක් එහෙම නැත්නම් මොක්ටේල් එකක් කස්ටමර් කෙනෙක් දැන් ඉන්නවා එයා ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැහැ right ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැති කෙස් කෙනෙක් එයා ඩ්‍රින්ක් එකක් දෙනවා කියලා හිතන රෙස්ටොරන්ට් එකේ නේද ස්ටෑන්ඩ් එකක් තියෙන ඩ්‍රින්ක් එකක් දෙනවා හැබැයි ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැති කෙස් කෙනෙක් ඉන්නවා නම් එයාට රිෆ්‍රෙෂින් මොක්ටේල් එකක් දෙනවා කොක්ටේල් එකට ඉන්ස්ටන්ට් එහෙම නැත්නම් ඒක වෙනුවට රිෆ්‍රෙෂින් මොක්ටේල් එකක් දෙනවා කස්ටමර් අපි හඳුනාගෙන සරලව අපි කියනවා ස්ටෑන්ඩඩ් එකක් තමයි ඩ්‍රින්ක් එක දෙන එක පර්සනලයිසේෂන් එක වෙන්නේ යා එක ගන්න නැත්නම් ඒකට ගැළපෙන දෙයක් තියෙනවානේ ඒකට ගැළපෙන දෙයක් එහෙම නැත්නම් ඒකට
ඒක වෙනුවට යම්කිසි දෙයක් තියෙනවානේ. ස්ටෑන්ඩඩ් එක තමයි රෙස්ටොරන්ට් එකේ ඩ්‍රින්ක් එකක් සර්ව් කරන එක කස්ටමර් කෙනෙක් රෙස්ටොරන්ට් එකට එනකොට. හැබැයි එයා ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැත්නම් යූජුවලි දෙන්නේ ස්ටෑන්ඩඩ් එක ඇතුලේ ඇල්කොහොලික් බෙවරේජ් එකක් නම් එයා ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක වෙනුවට non alcoholic mocktail එකක් දෙනවා. සරලවම ඔන්න ස්ටෑන්ඩඩ් එක සහ පර්සනලයිසේෂන් වෙනස් වෙන. එහෙම නැත්නම් ඒකට සම්බන්ධතාවය ඇති වෙන තැන. right. ඊට පස්සේ අපි ගත්තොත් key principles of personalized service එකක් ඇතුළේ තියෙන key principles මොනවද? එහෙම නැත්නම් personalized service එකක් ඇතුළේ ඔයගොල්ලෝ ફોකස් කරන්න ඕන ප්‍රධාන දේවල් ටික මොනවද කියලා බලමු. right. ඔයා ට්‍රේනි කෙනෙක් විදියට එහෙම නැත්නම් beginner කෙනෙක් විදියට personalized service එකක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන key principles එහෙම නැත්නම් ප්‍රධාන කාරණා මොනවද කියලා තමයි මේ කතා කරන්න හදන්නේ. right. මේ personalized service එක කියන එකේ වීඩියෝ කීපයක් ඉස්සරහට එනවා. ඉතින් අද මේ කතා කරන්න පොඩ්ඩක් බේසික් දේවල් ටික. පළවෙනි එක තමයි ඔබ්සර්වේෂන් කියන එක. සාමාන්‍යයෙන් අපි ඔබ්සර්ව් කරන්න කියන එක තමයි මෙතෙන්දී ඔයගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ. Observation is the foundation for personalization. Personalization වලට foundation එක විදිහට අපිට observation බලා ගන්න පුළුවන්. පදනම විදියට ඕනම කස්ටමර් කෙනෙක් ඔබ්සර්ව් කරන එකෙන් තව ඕනම සිටුේෂන් එකක් හරි විදිහට ඇනලයිස් කරගන්න එක සහ කස්ටමර්ව තේරුම් ගන්න එක වගේ අදහසක් තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. ඉතින් පර්සනලයිසේෂන් එකක් එහෙම නැත්නම් කෙනෙකුටම අනන්‍ය වූ සේවාවක් සපයන්න අපිට බෑ. ඒ කෙනා අපි ඔබ්සර්ව් කරන්නේ නැත්නම් නේ. ඒ සේවාව ඒ කියන්නේ සාම්ප්‍රදායික එහෙම නැත්නම් කොමන් සර්විස් එකක් වෙනවා. ඔබ්සර්ව් කරන්නේ නැත්නම් අපි කස්ටමර් අපි ඔබ්සර්ව් කරනවා නම් එයා අපි පොඩ්ඩක් එයාව අධ්‍යයනය කිරීමෙන් අපිට තේරෙනවා මේකේ මෙයාගේ ඒ කියන්නේ පර්සනල් එයාගේ මොනවද එයා කැමති පර්සනලි එහෙම නැත්නම් එයා කෑ ගහන කෙනෙක්ද ටිකක් ක්වයට් කෙනෙක්ද රයිට් එයා ඇල්කොහොල් පාවිච්චි කරන කෙනෙක්ද නැති කෙනෙක්ද රයිට් එයාගේ ෆැමිලි එකක් තියෙනවද එහෙම නැත්නම් එයා සිංගල් ගෙස් කෙනෙක්ද ඊට අමතරව එයා ගොඩක් අපි කියන්නේ ෆ්‍රෙන්ඩ්ලිද නැත්නම් ටිකක් ෆසී වගේද එහෙම නැත්නම් එයා ටිකක් මොකද කියවන දේවල් වලට බරයිද එහෙම නැත්නම් එයා අහන දේවල් වලට බරයිද මේ පොඩි ඔබ්සර්වේෂන් එකකින් අපිට මෙයා ගැන එහෙම නැත්නම් මේ මෙයාගේ පර්සනලයිසේෂන් එකක් කරද්දී එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකක් මෙයාට ලබා දෙද්දී පොඩි ඔබ්සර්වේෂන් එකකින් අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාගේ මොන වගේ කැමැත්තක්ද අකමැත්තක්ද තියෙන්නේ කියලා. right. ඊට පස්සේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් a couple walks in right. එක්සැම්පල් එකක් ගත්තට පස්සේ a couple walks in looking a bit tense. අපි කියන ටිකක් පොඩ්ඩක් බයින් වගේ එන කපල් එකක් එහෙම නැත්නම් ටිකක් බොහොම චකිතයකින් එන කපල් එකක් අපි ගත්තට පස්සේ ගොඩක් වෙලාවට the host offer a quiet table away from noisy without being asked. බලන්න කොච්චර මේ හොඳ පර්සනලයිසේෂන් එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකක්ද පොඩි ඔබ්සර්වේෂන් එකකින් කපල් එක ටිකක් බය වෙලා වගේ රෙස්ටොරන්ට් එකට බායකට එනවා. ටිකක් එයාලා ක්‍රවුඩ් එකට කැමති නෑ වගේ අදහසක් තමයි හොස්ස දැනෙන්නේ. ඉතින් හොස්ට් කරනවා මොකද ටිකක් කෝන ටේබල් අයිනක වගේ තියෙන ටේබල් එකක් ටිකක් සද්ද බද්ද නැති ටේබල් එකක් අහන්න නැතුව ඒක ඔෆර් කරනවා නේ you like to go there to have a seat නේ ඒ වගේ කියලා ලස්සනට එයා මොකද එයා ඔබ්සර්ව් කරලා තියෙනවා කස්ටමර් ටිකක් බය වෙලා ඉන්නේ right සමහරවිට එයා ෆර්ස්ට් එක්ස්පීරියන්ස් එක වෙන්න පුළුවන් හොටෙල් එක right එහෙම නැත්නම් එයා පොඩි පර්සනල් ඉෂුව එකක් ඒ දෙන්නගේ තියෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් එයාලා ටිකක් ක්‍රවුඩ් එක ටිකක් එච්චර කැමති නැති අය වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් සද්ද බද්ද නැති ප්ලේස් එකක එයා ඒ දෙනවා වාඩි කරනවා අහන්න නැතුව හොස්ට්. ඉතින් ඒක හොඳ ඉනිෂියේට් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ඔබ්සර්වේෂන් එකට හොඳ උදාහරණයක්. right ඔබ්සර්ව් කරනවා බායකට ආවත් ගිස් කෙනෙක් රෙස්ටොරන්ට් එකට ආවත් right පොඩ්ඩක් පොඩි ඔබ්සර්වේෂන් එකක් දෙන්න කස්ටමර්ට පර්සනලයිසේෂන් වල ෆවුන්ඩේෂන් එක තමයි ඕක මුලින්ම අපිට කස්ටමර් ඇට ග්ලාන්ස් අපිට හඳුන ගන්න පුළුවන් කස්ටමර් මොන වගේ කෙනෙක්ද සහ එයාගේ මේ මොහොතේ යට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා ඕක තමයි ඔබ්සර්වේෂන් කියලා කියන්නේ. මේක පර්සනලයිස් සර්විස් එකේ key principles වල ප්‍රධානම දෙයක් විදිහට එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබ්සර්ව් කරන්නේ නැත්නම් පර්සනලයිස් සර්විස් එකක් අපිට දෙන්න බෑ. කවුරුත් කස්ටමර් කෙනෙක්ව ඔබ්සර්ව් කරන්නේ නැත්නම් අපිට පර්සනලයිස් සර්විස් එක ගැන හිතා ගන්න බෑ.
රයිට්. අපි ගත්තොත් ඇක්ටිව් ලිස්නින් කියන එක ප්‍රධාන වශයෙන්ම පර්සනලයිස් සර්විස් එකක් දෙන්න නම් අපිට අපි කස්ටමර්ට ඇහුම්කන් දීම ඉතාම වැදගත්. එහෙම නැත්නම් අපිට පර්සනලයිස් සර්විස් එකක් දෙන්න බෑනේ. කස්ටමර් කියන දේවල් වලට ඇහුම්කන් දෙන එක ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට වඩා ඇහුම්කන් දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඉන්ඩස්ට්‍රි එක ඇතුළෙත් ඒක තමයි ගොඩක් ඕගොල්ලෝ කරන්න ඕන. ගොඩක් වෙලාවට කස්ටමර්ට දෙන්න එයාගේ ඒ කියන්නේ ෆීලිංගස් එළියට දාන්න. එහෙම නැත්නම් එයා හිතන දේ එහෙම නැත්නම් එයාට දැනෙන සතුට දුක ස්ට්‍රෙස් එක මේ හැමදේම කස්ටමර්ට පොඩ්ඩක් එළියට දාන්න දෙන්න. පොඩ්ඩක් හොඳට අහුම්කම් දෙන්න. එතකොට හොඳ පර්සනලයිස් සර්විස් එකක් දීමේ හැකියාව තියෙනවා. මොකද අපි කස්ටමර් එන්ගේජ් කරගන්නවා අපිත් එක්ක කන්වර්සේෂන් එකකට. හැබැයි වැඩිපුර අපි අවධානය යොමු කරන්නේ කස්ටමර්ට ඇහුම්කම් දෙන එක. නේ ඇක්ටිව්ලි අපි කස්ටමර්ට ඇහුම්කන් දෙනවා. ඒට අමතරව එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ යාගේ මේ හැම ෆීලින් එකක්ම සාමාන්‍යයෙන් එළියට ගන්න. එතනින් පස්සේ අපිට පුළුවන් පර්සනලයිස් සර්විස් එකක් හොඳ ක්වොලිටි පර්සනලයිස් සර්විස් එකක් ප්ලෑන් කරන්න. ඒ වගේම තමයි හොඳ ක්වොලිටි සර්විස් එකක් ඩිලිවර් කරලා එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකක් ඩිලිවර් කරලා යාව සැටිස්ෆයි කරන්න. රයිට්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කවුරු හරි ගෙස් කෙනෙක් කියනවා it's been a long day කියලා. it's been a long day. අද මට ඒ කියන්නේ එයාගේ ස්ට්‍රෙස් එක පිට කරනවා. රයිට්. එයාගේ ස්ට්‍රෙස් එක ඔයාලට කියනවා. රයිට්. එයාට ස්ට්‍රෙස් එක ඔයාලට කියනවා. එයාගේ තෙහිට්ටුව මහන්සිය ගැන ඔයාලට කියනවා. රයිට්. ඊට පස්සේ ඔයාට එයා රෙස්ටොරන්ට් එකට එනවා නම් රයිට් එයා බාර් එකට එනවා නම් ඔයාට සජෙෂන් ගොඩක් දෙන්න පුළුවන්. I completely understand sir. I completely understand. මට සම්පූර්ණ මට ගොඩක් මට තේරෙනවා අද ගොඩක් කිසි දවසක වෙන්නේ නැතුව වැඩ කරන්න. ඒ වෙනතම රෆ් ඩේ එකක් වෙන්නේ නැති වාට. මේ වාට කෝන ටේබල් එකක් දෙන්නද? රිලැක්ස් ප්ලේස් එකක් දෙන්නද වාඩි වෙන්න. එහෙම නැත්නම් මම වාට හොඳ ඩ්‍රින්ක් එකක් හදලා දෙන්නද? රයිට්. මොකද අපි ඇක්ටිව් ලිසනින් ඇතුලේ අපි බේසික් ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් බේසික් ස්ටෑන්ඩඩ්ස් අපි පර්සනලයිස් කරනවා. රයිට්. බේසික් ස්ටෑන්ඩඩ් එකක් තමයි ඩ්‍රින්ක් එකක් දෙන එක නැත්නම් වාඩි කරන එකනේ. කෝන ටේබල් එකක් මේ ටේබල් එකක් දෙන එක ස්ටෑන්ඩඩ් එක. හැබැයි ඒක පර්සනලයිස් කරනවා අර ලිස්නින් පොයින්ට් එකත් එක්ක. එහෙම නැත්නම් අපි අහුම්කන් දීලා තියෙනවා අපිට තේරෙනවා අපිට කස්ටමර් කිව්ව දේ අපිට ඇහුණා. එයා ටිකක් බෑඩ් ඩේ එකකින් රෆ් ඩේ එක ලොන්ග් ඩේ එකක ඉන්නේ. ඉතින් එයාට පර්සනලයිසේෂන් කියන කොටස ඇතුළේ අපි එයාට හොඳ ටේබල් එකක් ඔෆර් කරනවා, රිලැක්ස් තැනක් ඔෆර් කරනවා, ඩ්‍රින්ක් එකක් ඔෆර් කරනවානේ. ඒ සිටුේෂන් එක තේරුම් අරගෙන සිටුේෂන් එකට අහුම්කම් දීලා ස්ටෑන්ඩඩ්ස් ටික ෆලෝ කරලා ඒකට එහා පැත්තේ තියෙන පර්සනලයිසේෂන් කියන කොටසට යනවා. ඕක තමයි සරලවම සිද්ධ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ එම්පති කියන එක. empathy is feeling with the guests, not just for them. It's emotional intelligence in uniform. Right. අපි කියනවා කස්ටමර් කෙනෙක්ව අපි කියන තේරෙන්න පටන් ගන්නවා. ඔයාට සාමාන්‍යයෙන් කස්ටමර්ව තේරෙන්න පටන් ගන්නවා. එයාව ඔබ්සර්ව් කරලා හොඳට ඇක්ටිව්ලි ආව මේ අහුම්කම් දුන්නා. ඊට අමතරව ඔයාට කස්ටමර්ගේ ෆීලිංගස් ටික හඳුන ගන්න පුළුවන් නම් හොඳ පර්සනලයිස් සර්විස් එකක් විශේෂයෙන්ම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන කොටස් පාවිච්චි කරලා ඔයාට හොඳ සර්විස් එකක් හොඳ පර්සනලයිස් සර්විස් එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් family with a tired child and waiting for food නේ. දැන් හිතන්න මේ සරල උදාහරණයක්. චයිල්ඩ් කෙනෙක් එහෙම නැත්නම් පොඩි කෙනෙක් ඇවිල්ලා ෆැමිලි එකත් එක්ක එයා කෑ ගහනවා. එයාට බඩගිනිලා එයා අඬනවනේ. එයා ගොඩක් වෙලාවට හાર્ඩ් ටයිම් එකක් දෙනවා ෆැමිලි එකට. එහෙම නැත්නම් පේරන්ට්ස්ලට ටිකක් කෑකෝ ගහනවනේ. එයාටත් අමාරුයි. එයාව කන්ට්‍රෝල් කරගන්න බෑ වගේ. රයිට් අන්නේ වගේ අවස්ථාවල එයාට ඒ කස්ටමර්ට තියෙන ලැජ්ජාවනේ එයා සමහර ලාවට සමහර දෙමාපියන් ටිකක් එක ලැජ්ජාශීලී තත්ත්වයක් වෙන්න පුළුවන්. පොඩි එක්කෙනා කෑ ගහනවා අඬනවා නේ බඩු පෙරලනවා. ඉතින් ඒ තත්ත්වය එහෙම නැත්නම් ඒ උදා වෙලා තියෙන ෆීලින් එක ඒ කස්ටමර්ට උදා වෙලා තියෙන හැඟීම ඕගොල්ලන්ට මෙන්න මේ එම්පති කියන මෙන්න මේ ප්‍රධාන කී ප්‍රින්සිපල් එක පාවිච්චි කරලා ඒක සමනය කරන්න පුළුවන් නේ. පොඩි දෙයකින් සමනය කරන්න පුළුවන්. හෙල්ප් එකක් දෙනවා පොඩි. එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකක් දෙනවා. පොඩ්ඩක් මොනවා හරි පොඩි දෙයක් ගෙනල්ලා දෙන්න නේ. එහෙම නැත්නම් පොඩි ටෝයි එකක් ගෙනල්ලා දෙන්න. රයිට්. පොඩ්ඩක් යාරම පොඩ්ඩක් එන්ගේජ් කරගන්න පොඩි කන්වර්සේෂන් එකකට පොඩි ෆුඩ් එකක් මොනවා හරි ගෙනත් දෙන්න නේ. බෆේ එකේ තියෙන බ්‍රෙඩ් රෝල් එකක් ගෙනත් දෙන්න. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් ගෙනත් දෙන්න.
right? අපි empowered වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අන්නේ දේවල් වලට initiate වෙන්න ඕන personalized service එකක් දෙනකොට විශේෂයෙන් මෙන්න මේ වගේ තැන්වලදී. ඉතින් ඒක කස්ටමර්ට ගොඩාක් ෆීල් වෙන්න පුළුවන්. ගොඩාක් එයාගේ මේ මොහොත ඔයා කවර් කරලා දෙන විදි, මේ මොහොත ඔයා කවර් කරන විදි, මේ මොහොත එයාට ඔයා දෙන පර්සනලයිසේෂන් එක මේ මොහොත එයාට දෙන ඉතාම හොඳ මිත්‍රත්වය තමයි ස්ටෑන්ඩඩ්ස් වලින් එහා ගිහිල්ලා ස්ටෑන්ඩඩ්ස් වලින් එහා ගිහිල්ලා ඔයා ලබා දෙන පර්සනලයිස් සර්විස් එක ඉතාම වැදගත් ඒ වගේ අවස්ථාවල. ඉතින් මේ එම්පති කියන එකත් ඔයාට තියෙන කී ප්‍රින්සිපල් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන් පර්සනලයිස් සර්විස් එකක් ඇතුලේ. right අපි ගත්තොත් memory and follow up මේකත් ප්‍රධාන තැනක් Google විශේෂයෙන් personalized service එකක් දෙනවා නම් ඔයාලට හොඳ පොඩ්ඩක් හොඳ මෙමරි එකක් නේ, හොඳ මතකයක් තියෙන එක ඉතාම වැදගත්. ඒ වගේම තමයි follow up එකක් තියෙන එක ඉතාම වැදගත්. personalized service වල අනිවාර්ය අංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. memorizing is preferences or guest කැමැත්තවල් මතක තියාගන්න. ඉතින් සමහර ලාවට කස්ටමර් කෙනෙක් එනවා බාර් එකට එකම කොක්ටේල් එක වෙන්න පුළුවන් බුනේ. එයා බොන්නේ මාගරේට් එකක් විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා බොන්නේ මාටිනි එකක් විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ කියන්නේ ෆ්‍රිෆර්ඩ් බියර් එකක් තියෙනවා වෙන්න පුළුවන්. හයිනිකන් එකක් වෙන්න පුළුවන්. රයිට් කාල්ස්බර්ග් එකක් වෙන්න පුළුවන්. එයා කැමති බියර් එකක් තියෙනවා වෙන්න පුළුවන්. රයිට් එහෙම නැත්නම් එයා කැමති වයින් එකක් තියෙනවා වෙන්න පුළුවන්. හැම ඩිනර් එකකදී මෙයා පාවිච්චි කරන එහෙම නැත්නම් එයා කන්සියුම් කරන වයින් එක. අන්න ඒ වගේ දේවල් මෙමොරයිස් කරගන්න එක මතකයේ තියාගන්න එක ඉතාම වැදගත් පර්සනලයිස් සර්විස් එකක් දෙද්දී ඊට අමතරව අපි ගත්තොත් ෆලෝ අප් කරන එක මොනවා හරි එයාගේ දැන් හිතන්න එයා කාමරයට යනකොට එයා ඉල්ලුවා මොනවා හරි ඩ්‍රින්ක් එකක් කාමරයට අරන් ඒක කාමරයට හරියට ගියාදනේ අපි ෆලෝ අප් කරනවා එයාගේ එහෙම නැත්නම් කෑම එක කාමරයට ඩිලිවර් වුණාදනේ කෑම එක කාමරයට ඩිලිවර් වුණා විතරක් නෙවෙයි එයා කෑවට පස්සේ ඒකේ තියෙන හොඳ නරක සම්බන්ධයෙන් අහන එක නැත්නම් ඒ කෑම එක හොඳයිද කියලා බලන එක ෆලෝ අප් එකක් දෙනවා හැමතිස්සෙම ඔය පර්සනලයිස් සර්විස් එකේ තියෙන කී ප්‍රින්සිපල්ස් විදිහට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් hotel bar at a hotel bar a repeat guest returns up after 3 months on මාස 3කින් guest කෙනෙක් එනවා කියලා හිතන්න. බායකට බායක ඉඳලා ගිහපු guest මාස 3කින් තමයි. The bartender remembers her favorite gin and garnish. අපි කියනවා එයාගේ favorite මේ drink එක නැත්නම් අපි කියනවා මොනවද එයාගේ favorite garnish එක වෙන්න පුළුවන්, drink එක වෙන්න පුළුවන්, right එයාගේ එහෙම නැත්නම් favorite food එක වෙන්න පුළුවන්, wine එක වෙන්න පුළුවන්. යාව විශේෂම යාව මතකයේ තියෙන එකනේ යාව මතක තියෙන එක අන්න ඒ වගේ දෙයකින් කස්ටමර්ව පර්සනලයිසේෂන් කරනවා. එහෙම නැත්නම් පර්සනලයිස් සර්විස් එකක් ලබා දෙනවා. ඉතින් ස්ටෑන්ඩඩ්ස් ඇතුළේ තමයි කස්ටමර් පිළිගන්න එක රයිට් කතා බහ කරන කෝඩ් එක ගන්න එක සර්විස් එක දෙන එක ස්ටෑන්ඩඩ්ස්. හැබැයි මේ පර්සනලයිසේෂන් කියන එක ඊට එහා පැත්තනේ. මේ මතකයේ පාවිච්චි කරලා ඒ ෆලෝ අප් එක අපි හරියට ඇනලයිස් කරලා අපි කස්ටමර් හඳුනගෙන යාගේ needs and wants preferences මෙමොරයිස් කරලා එහෙම නැත්නම් මතකයේ තියාගෙන හරි සර්විස් එකක් දෙන එක මේකත් කී ප්‍රින්සිපල් එකක් විතර හඳුනා ගන්න පුළුවන්. right එතකොට මෙන්න මේකත් පර්සනලයිස් සර්විස් එකේ තියෙන වැදගත්ම කාරණාවක් තමයි අපි කියන 3 E's කියලා. the 3 E's of personalized service. ඔගොල්ලෝ මොනවා හරි සර්විස් එකක් පර්සනලයිස් කරද්දී එහෙම නැත්නම් එයාටම ගැළපෙන විදියට නැත්නම් එයාව හඳුනගෙන එයාට අවශ්‍ය වෙන දේ පර්සනලයිස් කරලා ඩෙලිවර් කරනවා නම් මෙන්න මේ 3 E's තමයි ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ කරගන්න ඕන. එම්පති කියන එක අපි කලින් කතා කරා. what feel what your guest feels. වගේ guest කියන්නේ guestගේ feelings හඳුනා ගන්න එක නැත්නම් යාට දැනෙන දේ ඔයා හඳුනා ගන්න එක. right engagement build genuine connection එකක්. මොකද personalized service එකේදී අපිට බොරු කරන්න බෑ. right බොරු කරන්න අමාරුයි. ඒක genuine අපි කියන්නේ හදපත්ලෙන්ම දෙන සර්විස් එකක් වෙන්න ඕන. ඊට අමතරව exceeding expectations වලට යන්න ඕන. බලාපොරොත්තු වුණු තරමට වඩා එහාට ගියපු deliver little more than expected. expected level එකට වඩා එහාට ගියපු පොඩි හෝ ප්‍රමාණයක් එහාට ගියපු සර්විස් එකක් හම්බ වෙන්න ඕන. ඉතින් personalized service එකක් ඇතුළේ ඔන්න ඔය කියන 3 E's සම්පූර්ණ වෙන්න ඕන. එතනදී තමයි හොඳ memorable personalized service එකක් හම්බ වෙන්නේ. මතක හිටින personalized service එකක් හම්බ වෙන්නේ එතකොට. right ඉතින් ඔන්නෝක ඊටම වැදගත් විශේෂයෙන්ම personalized service එකක් උපයෝග කරගෙන යනකොට ඉතින් මේ personalized service එක අපි කියනවා
the art of personalized service නේ personalized service එකේ තියෙන art එක. අපි තාම මෙතෙන්ට පොඩ මේ එන්න හදන්නේ. කී දේවල් ටික එහෙම නැත්නම් මූලික දේවල් ටික හඳුනගෙන ඉතින් එහා පැත්තට ඊළඟ සෙෂන්ස් වලදී මම කියලා දෙන්නම් ඕගොල්ලොන්ට මේක කොහොමද ප්‍රැක්ටිකලි ඒ කියන්නේ ඇඩ්වාන්ස්ලි මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන දේවල් අපි උදාහරණයක් ඊළඟ සෙෂන් වලදී කතා කරමු. ඊට පස්සේ application in food and beverage operations food and beverage operations වලට මේක apply කරන විදිහ අර ගොඩක් උදාහරණ වල තිබුණෙත් ඔය දේම තමයි personalization is most visible in food and beverage their taste and emotion meet මේ ගොඩක් වෙලාට personalized service එක අපේ food and beverage operations වලදී වැඩි වශයෙන් බලා ගන්න පුළුවන් ගොඩක් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් අය ඉතාම හොඳ ස්ටාෆ් ඉන්නවා පර්සනලයිස් සර්විස් එක සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන සමහරලාට එයාගේ නේචර් එක වෙන්න පුළුවන් එයා එක් සර්විස් එක දෙන ආකාරය වෙන්න පුළුවන් හැබැයි එතන ඇත්තටම ඉතාම හොඳ පර්සනලයිස් සර්විස් එකක් සිද්ධ වෙනවා ගොඩක් අවස්ථාවල ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝගේ ස්ටාෆ් එකෙත් ඇති හොඳම කෙනෙක් ඇත්තටම කස්ටමර් තීරුම් අරන් හොඳට සර්විස් එක ලබා දෙන ස්ටෑන්ඩඩ්ස් වලින් එහා ගියපු පර්සනලයිස් සර්විස් එකක් ස්ටෑන්ඩඩ්ස් සමග රිපීට් ගෙස් කෙනෙක් රිමෙම්බර් කරගන්න එක රයිට් ගෙස් නමින් කතා කරන එක රයිට් ගෙස් මතක තියාගෙන ගෙස් නමින් කතා ගෙස් රූම් නම්බර් එක මතක තියාගෙන සරලම දේවල් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඔපරේෂන් එයා ඕඩර් කරපු කෑම එක මතක තියාගන්න එයාගේ වයින් එක මොකක්ද කියලා මතක තියාගන්න එයා වාඩි වෙච්ච කලින් දවසේ වාඩි වෙච්ච ටේබල් එක එයා කැමති නම් සේම් ටේබල් කියලා අහන්න පුළුවන් නේ එහෙම නැත්නම් එයා කැමති මීල් එක එයා එන්ජොයි කරා නම් කලින් දවසේ යාට ඊළඟ දවසෙත් සේම් මීල් එක ගන්න කැමති මීල් චොයිසස් මොනවද රයිට් එයා මොනවාරි ඇලර්ජි මොනවාරි එයාගේ තියෙනවා නම් අන්නේ දේවල් මතක තියාගන්න තාම වැදගත් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඔපරේෂන්ස් වලදී පර්සනලයිස් සර්විස් එක කරන ඕන තරම් දේවල් තියෙනවා ඕන තරම් දේවල් තියෙනවා සර්විස් එක පර්සනලයිස් කරන්න F&B ඔපරේෂන්ස් ඇතුළේ ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ වගේ කාරණා ගත්තොත් දැන් වෙඩින් එකක් එහෙම නැත්නම් හනිමූන් කපල් එකක් හොටෙල් එකට ආවට පස්සේ රයිට් බර්ත්ඩේ එකක් තියෙන හොටෙල් එක ඇතුලේ බර්ත්ඩේ එකක් තියෙන ගෙස් කෙනෙක් ඉන්නවනේ සෝලෝ ට්‍රැවලර් කෙනෙක් ආවට පස්සේ කොහොමද ඔයා ඒක එයාට එක්ස්පීරියන්ස් එක පර්සනලයිස් කරන්න බර්ත්ඩේ එකක් තියෙන ගෙස් කෙනෙක්ගේ මොනවද කරන්න අපි ස්ටෑන්ඩඩ් එක තමයි බර්ත්ඩේ කේක් එකක් හරි නේ සෝන් එකක් හරි කියලා ඒක සමරන එක ස්ටෑන්ඩඩ් එක රෙස්ටොරන්ට් එක ඇතුලේ බාර් එක ඇතුලේ හැබැයි එතන ගියා පැත්තට ගිහලා ඒක පර්සනලයිස් කරන්න කොහොමද රයිට් අනිමෝන් කපල් එකකට ස්පෙෂල් ටේබල් එකක් දෙන එක ස්පෙෂල් රයිට් මීල් ප්ලෑන් එකක් සජෙස්ට් කරන එක ස්ටෑන්ඩඩ් එක ඉතින් එහා පැත්තට ගිහලා පර්සනලයිස් කරන්න කොහොමද ඔන්න ඔයගේ කාරණා සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන්න මොකද හේතුව තමයි පර්සනලයිස් සර්විස් එකක් ඇතුලේ හැදෙන්නේ ලෝයල්ටි එකක් අපි කතා කරන්නේ ස්ටෑන්ඩඩ්ස් ඇතුලේ හැදෙන්නේ කන්සිස්ටන්සි එක පර්සනලයිසේෂන් එක ඇතුලේ හැදෙන්නේ ලෝයල්ටි එක රයිට් ඔයාලට ගෙස්ලා වගේ ලොයල්ටි ගෙස්ලා ඔයාලට හදන්න ඕන නම් එහෙම නැත්නම් හොඳ ගෙස්ලා කියන රිපීටර්ස්ලා රයිට් රිපීටර්ස්ලා එහෙම නැත්නම් හොඳ ස්පෙන්ඩ් කරන ගෙස්ලා හොටෙල් එක ඇතුළට නැවත එන්න කැමති ගෙස්ලා ලොයල් කස්ටමර් බේස් එකක් හදන්න ඕන නම් සර්විස් එක පර්සනලයිස් කළ යුතුමයි රයිට් හරි ඊට පස්සේ අපි ගත්තොත් අපි මේ කතා කරපු කොටස් ටික පර්සනලයිස් සර්විස් එකේ මුලින්ම අපි කතා කරේ ඔබ්සර්වේෂන් සම්බන්ධයෙන් ඔබ්සර්ව් කරන්න නැත්නම් ගෙස් කෙනෙක් පර්සනලයිස් කරගන්න අමාරුයි පර්සනලයිසේෂන් එකට යන අමාරුයි ඔබ්සර්ව් කරන්න නැත්නම් මූලික පදනම තමයි ඔබ්සර්වේෂන් කියන එක කස්ටමර් ඔබ්සර්ව් කරන්න ඒක තමයි මූලිකම පදනම එතනින් පස්සේ ඇක්ටිව් ලිසන් කස්ටමර් තේරුම් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කස්ටමර් හුඟක් දෙන එක එම්පසයිස් අපි කියනවා එම්පති කියන එක කස්ටමර්ගේ ෆීලිංස් හඳුනගන්න කස්ටමර් ෆීල් වෙන එක කස්ටමර් තේරෙන එක රයිට් කස්ටමර්ට වෙන අවස්ථාව ඒ වෙලාව මේ මොහොතේ සිදුවෙන අවස්ථාව වඩා තේරෙන එක ඊට පස්සේ රිමෙම්බර් අපි කියනවා මතකයේ තියාගන්න එක කස්ටමර් ෆලෝ අප් කරන එක ඒ දේවල් ඉතාම වැදගත් ඒ වගේම ඇඩැප්ටේෂන් එක මේ හැම අවස්ථාවක්ම ඇඩප් කරගන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න කියන ප්‍රධාන මූලද්‍රව්‍ය කියන්නේ මූල ධර්මයේ තියාගන්න ඕගොල්ලොන්ගේ සර්විස් ඒරියාස් වල ඒ වගේම සස්ටේන් විශේෂයෙන්ම සස්ටේන් ඕගොල්ලෝ මීනින්ග්ෆුල් ඇන්ඩ් මයින්ඩ්ෆුල් පර්සනලයිසේෂන් එක මීනින්ග්ෆුල් කරගන්න එක සස්ටේන් වෙන්න ඕන ඒක අර්ථාන්විත වෙන්න ඕන සහ ඥානාන්විත වෙන්නත් ඕනේ ඔය දෙක ඔක්කොම වෙන්න ඕන දැන් පර්සනලයිස් සර්විස් කියලා අපිට කස්ටමර්ට පර්සනල් දේවල් එහෙම නැත්නම් අපේ
මේ ගොඩක් කියන්නේ හොටෙල් එකේ ස්ටෑන්ඩඩ්ස් වලින් පරිබාහිරව දේවල් කරන්න බෑ. දැන් කස්ටමර් කැමති ඔය හරි හිතන්න කිසිම සේෆ්ටි රූල් එකක් නැතුව ගහක නගින්න. මේ හොටෙල් එකේ තියෙන ගහක නම් ගන්න බෑනේ අපිට. පර්සනලයිසේෂන් කියලා. ඒක හොටෙල් එකේ ස්ටෑන්ඩඩ්ස් වලට ගැලපෙන ආකාරයෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්න ඕන. ඒකයි meaningful and mindful කියලා කියන්නේ. පර්සනලයිසේෂන් එක උනත් meaningful වෙන්න ඕන, අර්ථාන්විත වෙන්න ඕන සහ ඥානාන්විත වෙන්නත් ඕන. අපිට කස්ටමර් දැන් ඩ්‍රංකන් ගෙස් කෙනෙක් බායකට ආවනේ. මෙහෙම නැත්තම් ගෙස් කෙනෙක් බායක ඉන්න ගමන් මේ ඩ්‍රින්ක්ස් අරගෙන ඩ්‍රංක් වුණා කියලා හිතන්න. නැත්තම් ඩ්‍රංකන් ගෙස් කෙනෙක් බායකට ආවොත් එයා කැමති අපි දන්නවා එයා කොක්ටේල්ස් වලට කැමති අපි පර්සනලයිස් සර්විස් එකට තව කොක්ටේල්ස් දෙන එහෙම නෙවෙයිනේ. ඒක හැබැයි ඒ වෙලාවට හොඳට තේරුම් ගන්න අපි පර්සනලයිසේෂන් කියලා මීනින්ග්ෆුල් නැත්නම් මයින්ඩ්ෆුල් දේවල් විතරයි කරන්නේ. ඊට එහා පැත්ත ගියපු දේවල් පර්සනලයිස් සර්විස් එකකටලි සිදු කරන්නේ නැහැ. රයිට්? මොකද හේතුව එහෙම වුණොත් අපිට ඒකේ තියෙන බරපතල තත්ත්වයක් උදා වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් කස්ටමර්ට ඒක හානියක් වෙන්න පුළුවන්. හොටෙල් එකේ ඉමේජ් එකට හානියක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ සර්විස් කැරියර් එකට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න පර්සනලයිස් සර්විස් එකක් කරද්දී. එතකොට පර්සනලයිස් සර්විස් එකක් ඇතුලේ ඔන්න කියන key principles ඒ වගේම තමයි මූලික ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ 3 E's කියන එක empathy, engagement සහ මේ expected leveling එහාට ගියපු විදිය තේරුම් ගන්න. ඒකම තමයි ඒකට එහාට ගියපු සර්විස් එකක් ලබා දෙන එක. ඔන්න වගේ බේසික් කාරණා ටිකක් තමයි මේ පළවෙනි කොටසේදී අපි කතා කරේ. personalized service එකක් කියලා කියන්නේ මොකක්ද ඇත්තටම සහ ඒකට අවශ්‍ය වෙන key principles මොනවද සහ මේ 3 E's මොනවද කියන දේ සහ food and beverage operation එකට personalized service එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන මූලික කාරණා තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරි personalized service එකේ එහෙම නැත්නම් art of personalized service අපි තව sessions කීපයක් ඉස්සරහට අරන් එනවා. මේක පළවෙනි session එක මූලික කොටස. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට හැමදාම බලන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ YouTube channel එකෙත් තියෙනවා. මේ දේවල් ඊට අමතරව කවුරු හරි ඉගෙන ගන්න අය ඉන්නවනම් මේ දේවල් share කරන්න යාලට කියන්න. ඊට අමතරව අපේ ඔන්ලයින් සෙෂන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලාසස් වලට රයිට් අපේ කෝස් එකට ඉතින් ඔය හැම දෙයකටම සම්බන්ධ වීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා මේ හැම දෙයක්ම අපි තේරෙන විදිහට ඔයගොල්ලන්ට මේ හැම දෙයක්ම පැහැදිලි කරලා දෙන්නේ ඒකයි සහ ඔයගොල්ලන්ගේ career development එකට ඉතාමත් වැදගත් වෙන කාරණා තමයි මේ කොටස් වලදී කතා කරන්නේ career development එකට වැදගත් නොවන කාරණා ගොඩක් විට අපි කතා කරන්නේ අපේ sessions වල ඔයගොල්ලන්ගේ development එක වෙනුවෙන්ම තමයි මේ කාරණා හැම දෙයක්ම කතා කරන්නේ right personalized service එකක් දෙන්නේ කොහොමද කියන එකත් අපි ඉස්සරහට කතා කරමු සහ ඉගෙන ගන්න විශේෂයෙන් මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලන්ට knowledge එක ඉතාම වැදගත් ඉන්ඩස්ට්‍රි එකකට ඉස්සරහට යනකොට අපි හැමදාම කියන දෙයක් knowledge එක හදා ගන්න right මේ වගේ technicals එහෙම නැත්නම් මේ වගේ technical things කොහොමද ඔයගොල්ලන් කරේකට ඇතුළත් කරගන්න කියන එක ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඒක ඉතාම වැදගත් right හරි අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු ඊළඟ session එකේ thank you join වුණාට ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා තියන්න එහෙම නැත්නම් අපිව සම්බන්ධ කරගන්න අපේ දුරකථන අංක WhatsApp අංක සහ අපේ වෙබ්සයිට් එක අපේ ඊමේල් ලිපින හැම දෙයකම ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හරි අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු thank you very much ඔයගොල්ලෝ සම්බන්ධ වුණාට